අපි හම්බ කරන සල්ලි වලින් අපි සතුටු වෙන්න ඕන පින්නතුනි ඉස්සරලා. අපි අපේ සැප සතුට තීරණය කරන්න ඕන කවුරු මතද? අපි මතද අනුන් මතද? ඔයත්තන්ට සතුටු කවුරු දැක්කොත්ද? ඒක අනුන්ම දකින්න එපයි. අපූර්වට හම්දුරුනේ ලක්ෂ 2යි 3යි නේ අර සෝපා සැටි ගෙනල්ලා අර කොළඹ පඩිපෙළවලු ඉඳන් බත් කනවා. වහලා දාලා විතරක් නෙමෙයි ඉඳ ගන්න පැත්ත බිත්තියට හේතු කරලා තියෙන්නේ. පොඩි උන් නගිනවා කියලා. මොකටද? ඔය සම්මත ජාතියකට අර කැබිනට් එකේ තියෙන බඩු මුට්ටු ඇදලා බත් කාලා තියෙනවද බෙදාගෙන? නෑ මං කියනවා තටි පිගන් වීදුරු බෝල අහුවෙන මඩක් වේ ඇදලි අප්පල්ලේ කනවා මිසක්ක. නිකමඩක් කන්නේ නැහැ නෝ. ගෙදරට අඳින්නේ ගෙදර තියෙන හොඳම වැරහැල්ල වගේ අඳුම නෙමෙයිද? පින්නතුනේ. ඔයත් හරි අල්පේච්චයි. ප්‍රශ්නයක් නෑ ඒක හොඳයි. හැබැයි විතකදී අපි පුදුම විදිහට උත්සාහ කරනවා අපි සතුටු වෙන්නේ නැතුව අනුන්ට පෙන්නලා අපි සතුටු වෙන්න. ඕක කවදාවත් ඉවර කරන්න බෑ. භෞතිකමය අතින් අපිට කියලා කරගන්න කිසි දෙයක් නැහැ. රත්තරන් බඩු ටිකක් තියෙන එක හොඳයි හදිසි රුකස් තියාගන්න. අපි කරන කියන දේවල් වලින් මේ අම්මලා තාත්තලා කවදා හරි ඔය තෝ කියලා කිව්වනම් කිව්වේ අපිටද අනුන්ටද? නම මේ කියන ගමන් හදවතට තට්ටුවක් දාලා බලන්න. කවදා හරි තෝ කියලා හරි කතා කරේ කාටද? අනුන්ට නෙමෙයිද? මේ පින්නතුන් කවදා හරි මෙව්වා ඉතින් හෙට ඉඳන් හැදෙන්න ඕන හොඳයි. ඒ කියන්නේ මේ නැත්තම් ඔය ඉඳගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. ඔය කටින් කුණුහරුපයක් නේ පරුස වචනයක් කිව්වනම් කිව්වේ කාටද? අපි අපිට කුණුහරුපෙන් බැනගෙන තියනවද? කාටද බැනලා තියෙන්නේ? අපිටද අනුන්ටද? අනුන්ටනේ. මොකටද අනුන්ට කුණුහරුපෙන් බැනලා අපි පව් පුරවගන්නේ? පැහැදිලිද මං කියන එක? බනින්නේ අනුන්ට පව් පිරෙන්නේ කාටද? මේවා මේ මහ දේවල් නෙමෙයි හරි සරලයි. පැහැදිලිද පින්නතුන්ට? හෙට ඉඳන් වැඩේ කරන්න විතරයි තියෙන්නේ. මට කියන්න. ඔයත් ඊරිසියා කරා නම් ඊරිසියා කරේ කාටද? කාටද? අපි කවදාවත් අපි අපිට ඊරිසියා කරලා තියෙනවද? කාටද ඊරිසියා කරන්නේ? මොකටද පින්නතුනේ අනුන්ට ඊර්ෂ්‍යා කරන්නේ? ඒ අකුසලයේ පාපය කාටද? අර මේ පැත්තේ වල අස්සසම තියෙනවද? සමෘද්ධිය කිව්වේ ඉස්සර. තියෙනව නේද? මරණව කවදා හරි ඔක ඉඳ බලන්නකො. හමුදුරනේ ගෙදර ළමේ මැද පෙරදිග රටට ගියොත් මොකෙක් හරි ගමේ පෙස්සන් ගහනවා. මොකේදද? මේ පැත්තේ වල තියෙනවද අර සුටුස් ගාලා 119 ගහන මිනිස්සු? මේ ගම් වල සමහර මිනිස්සු ඉන්නවා මිනිහා ඕක කරන්නේ රැකියාව විදියට.